දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 යන දෙදින නිවාඩු ලබා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී. ඒ අනුව මැයි මාස 7 වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025 5/4 දින අදාළ ග්‍රාම නිලධාරිය වෙත බාර දීමට කටයුතු කළ යුතුය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඇමණුම් එකෙහි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ පාසලට අදාළ කාලවකවානුව තුල පමණ නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන්ද පාසල් වේලාවන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා බාර දිය යුතු බවද වැඩිදුරටත් සඳහන්ය.